සමහර රහස් හෙළි වෙන්නේ ජීවිත මුළුමනින්ම උඩු යටිකුරු කරමින්. මේඝගේ අතීතයේ සැඟවුණු ඡායාරූපේ හිටියේ එයාගේ පෙම්වතිය නෙවෙයි, අහිමි වුණු සහෝදරිය කියලා දැනගත්ත ඒ මොහොතේ යුගානිගේ හදවත මොහොතකට නතර වුණා. මොකද ඒ රුව යුගානිට නුහුරු එකක් නෙවෙයි. තමන්ගේ අහිංසක තාත්තා අවුරුදු 20ක් තිස්සේ පපුවේ හංගගෙන හිටපු ලොකුම බර මේ පින්තූරය ඇතුලේ හැංගිලා තියෙනවා කියලා යුගානි තේරුම් ගත්තේ එදා. හැමෝම දකින විදිහට යුගානිගේ තාත්තා කියන්නේ වචනයක්වත් වැඩිය කතා කරන්නේ නැති හරිම නිහඬ අහිංසක මිනිසෙක්. ඒත් ඒ නිහඬ බව පිටුපස තිබුණේ බියගුලුකමක් නෙවෙයි. තමන් ආදරය කරන අයව ආරක්ෂා කරගන්න ඕන නිසා බලවත් මිනිස්සු ඉස්සරහා ඌට වැළලෙන්න වුණු අඳුරු සත්‍යයක්. යුගානි මේඝගෙන් ඈත් වෙන්න උත්සාහ කරන්නේ මේඝට තියෙන වෛරයකට නෙවෙයි. මේඝගෙන් අංගිට වුණු දේ තමන්ගේ තාත්තා ඇස් දෙකෙන්ම දැක්කා කියලා දැනගත්තම ඒ සත්‍ය මේඝ ඉදිරියේ කියන්න තියෙන බයට. තමන්ගේ පවුල මේ රහසට සම්බන්ධයි කියලා දැනගත්තොත් මේඝ තමන්ව සදහටම දාලා යයි කියලා යුගානි බය වුණා. අයිතියක් නැති ආදරයකට වඩා අයිතිය කියන්න බැරි රහසක් හිතේ තියාගෙන ඉන්න එක කොච්චර අමාරුද කියලා යුගානි තේරුම් ගත්ත යන්නේ එදා. ඇය මේඝ දිහා බලන හැම වතාවකම ඇයට පෙනුනේ ආදරවන්තයෙක්ව නෙවෙයි, තමන්ගේ පවුලෙන් වුණු අසාධාරණයකට යුක්තිය ඉල්ලන ආත්මයක්. අහිංසක තාත්තා කෙනෙක්ගේ නිහඬ බව, මේඝගේ වේදනාව මැද්දේ යුගානි මොන වගේ තීරණයක් ගනින්නද? මේ නිහඬ බැල්ම පිටුපස සැඟවුණු රහස මේ දෙන්නව සදහටම වෙන් කරයිද? අපි බලමු. ඔයාලට සුබ දවසක්.